සවන් දෙන්න ඇත්ත කතාවක් කියන්නේ දුම්බොන එකේ හොඳ නරකම තේරුම් ගන්නයි කියන්නේ බොනකොට මුළු පලාතමත් ගඳ ගහනවන් අනේ ඉතින් බිපු එකා ගාම ගාර ගඳයිලු දැන් අනේ ඉතින් කවුද අක්කෝ රගන්නේ මේ ඉංග්‍රීසියේ ඊයා කුලේ කාලා වැඩසටහන ජාතික තරුණ සේවා සභාවේ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් තරඟ මේ වැඩසටහන් 25ක් ක්‍රියාත්මක වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ වැඩසටහන ඉංගිරිය තරුණ සේවා නිලධාරීගේ මූලිකත්වයෙන් සහකාර අධ්‍යක්ෂ තුමන්ගේ ප්‍රධානත්වයෙන් සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සාමූහිකත්වයෙන් මේ තරුණ දූ දරුවන්ගේ ව්‍යසනය මගහරවා ගන්න අපි මේ වැඩසටහන පවත්වනවා. පූර්ණ අනුග්‍රහය ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවිධානාංශයෙන් ලංකාව පුරා අපේ තරුණ සේවා නිලධාරීන් මේ තරුණයෝ වෙනුවෙන් මහා මෙරක් කරට අරගෙන වැඩ කරනවා. රටේ තියෙන ලොකුම ව්‍යසනය මත්ද්‍රව්‍ය ව්‍යසනය මේක තුරන් කර ගැනීම සඳහා ස්තර අධිටනින් තරුණ සේවා නිලධාරීන් මහත්මීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය ඉංග්‍රීසි ආසන්නයේ තියෙන පාසල්වල දුවදරුවන් ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථානවල දුවදරුවන් එක්කලා මේ රටට වෙලා තියෙන මේ ව්‍යසනය තුරන් කර ගැනීම සඳහා මෙම වැඩසටහන පවත්වනු ලබනවා. අපි මෙතනට පැමිණලා ඉන්න අපේ ජාතික තරුණ සේවා සභාවේ තරුණ දින සැමරුම ඉතාමත් අර්ථවත් පවත්වන්න තීරණය කළා තියෙනවා. ඒ පැවැත්මේ තේමාව තමයි මත්ද්‍රව්‍යයෙන් ඉවත් වෙමු කියන එක. ඉතින් මේ මත්ද්‍රව්‍යයෙන් ඉවත් වීම එක 2025 සිට විශේෂ වැඩසටහන් කිහිපයක් කරගෙන ගියා. ඉතින් ජාතික තරුණ සේවා සභාව යොදාගෙන මේ අවස්ථාවේදී දිස්ත්‍රික්ක 25ෙම මේ වගේ තරුණ දින සමගාමීව පෙළපාලි රසක් පෙළපාලි 25ක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රධාන තේමාව තමයි මත්ද්‍රව්‍යයෙන් ඉවත් වීම. ඉතින් මේ රටේ ඉන්න තරුණ තරුණියන් තුලින්ම මත්ද්‍රව්‍ය වලට විරුද්ධතාවයක් ඇති කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ වන්නේ. නගරයේ කේන්ද්‍ර කරගනිමින් මේ ගමන් කරන්නේ අපේ කොට්ටාසේ ආදරණීය තරුණ පිරිසයි. තරුණ තරුණියන් කියලා නැගිටිමින් සමාජමදී යන්නේ මේ මානවයන්ගේ අපේ රටේ අනාගතය වෙනුවෙන්. එක්මතා පිළිගැස්මීමට ආරාධනා කරන ඔබ සියලු දෙනාටම අරුණි සංවිධානය කරනු ලබන පාගඩ මහා කරුණ රැළිය මෙම ස්ථානයේ පැවැත්වේ. Amerika,
මේ සඳහා කැප වෙන්න කියන ඉල්ලීමයි මේ කරන්නේ. ඒ වගේම රයිගම්වත් ඒ වගේ අපේ සමාජ ක්‍රිස්තියානි මේ සමන්නේ පාගමනේ වඩින්නේ පොමිනෙන්නේ ඒ ප්‍රමුඛ මාත්‍රාව අපිට ඒවට අපි බේරගන්න මේක අපේ රටක් මෙහන අමාරුක අපිට ඕනේ මේ කැපවීම. Baru
පවතිනවා. අද දිනේ මෙවැනි වැඩසටහන පැවැත්වීම ඉතාමත්ම කාලයට උචිතයි. විසමද්‍රව්‍ය අපේ රටින් මුලින් උපුටා දැමීමේ වැඩසටහනෙන් මම හිතන්නේ දරුවන්ට හොඳ ආදර්ශයක් දුන්නා. අද සමාජයේ මත්පැන් වලින් දරු පවුල් විනාශ වෙනවා, අනාගතේ විනාශ වෙනවා. අපේ මුළු ලංකාවටම තියෙන ධනය අපතේ යනවා. ඉතින් මම හිතන්නේ එකම ප්‍රාර්ථනාව අපේ මුළු ලංකාවෙම මුළු රටේම මෙම විසමද්‍රව්‍ය ඉවත් කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. මේ ළමයි හොඳ ආදර්ශයක් දුන්නා දෙමාපියන්ටත් ඒ පොඩි දූ දරුවන්ටත් සියලු දෙනාටම හොඳ ආදර්ශයක් දුන්නා. ඇත්ත වශයෙන්ම මේ විසමද්‍රව්‍ය මේ රටින් තුනක් කරන්න ඕන. මේ පොඩි ළමයි ඒව දැකලා ඒවට උරු වෙලා මේ රට විනාශයටපත් කරන්නේ නැතුව ලොකු දෙයක් මේ ජනාධිපතිතුමනි අපිට මේ විසමද්‍රව්‍ය නැති කරලා ළමයිට හොඳ අනාගතයක් හොඳ පරපුරක් බිහි කරන්න ඔබතුමා කැප වෙලා වැඩ කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ වැඩ පොඩක් හොඳයි කරන එක. ඔබ සාමාන්‍යයෙන් තරුණ පරම්පරාවත් හැදෙයි මේකට பிரச்சாரம் தொழில் அனைவரும் வருகை தந்து ஒற்றுமையாக வருகை தந்து நடைபெறுகின்ற இந்த இளைஞர்கள் ஒன்று கூடி நடைபெற அனைவரும் வருகை தர வேண்டும். ஏனென்றால் நமது சமுதாயம் தற்பொழுது மது ஒழிப்பில் சீரழிந்து கொண்டிருக்கின்றது. அந்த வகையிலே இளைஞர்கள் ஒன்றாக சேர்ந்தால்தான் இந்த மாதிரி மது ஒழிப்பு தினங்களை நம்மளால் ஒழிக்க முடியும். அது முன்மாதிரியாக நடைபெறுகின்ற இந்த பாடசாலை தற்போது நடைபெற்று கொண்டிருக்கின்றது. இதில் நானும் கலந்து கொண்டதற்கு பெருமை அடைகிறேன். அனைவரும் கலந்து கொள்ளுமாறு எல்லாம் வல்ல எம்பெருமாட்டியாகிய ஸ்ரீ முத்துமாரி அம்பிகை ஆசீர்வாதம் அனைவரும் கெட்ட வேண்டும் என்று ஆசி கூறுகிறேன். நன்றி, வணக்கம். කළුතර දිස්ත්‍රික්කයේ කොට්ටාස 14ක තරුණ තරුණියන් ඉංගිරිය කොට්ටාසයට ඇවිල්ලා අද හඬක් නගනවා. ඉංගිරිය කොට්ටාසේ පමණක් නෙවෙයි මුළු මහත් ලංකාවෙන්ම මේ මහා මත්‍රකුසා මේ විස මත්ද්‍රව්‍ය ඉවත් කරන්නට මුලින් උපුටා දාන්නට. ඒ වෙනුවෙන් අධිකරු ජනාධිපතිතුමන් මේ වෙන විටත් විස මත්ද්‍රව්‍ය අපට එපා කියන මේ ජාතික මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් රටට පණිවිඩ ගණනාවක් මේ වෙන විටත් දියත් කරලා තිබෙනවා. සේනෝ රටම එකට ජාතික සමළුව. සේනෝ. ඉතින් මේ මෙහෙයුමත් එක්ක අද දවසේදී ඉංගිරිය අපි සූදානම් වෙනවා රටට ලෝකයට පණිවිඩයක් ලබා දෙන්නට. විශේෂයෙන්ම ආගමික නායකයන් අතරින් ඉංගිරිය ශාසන ආරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරමින් ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේ එවැගේම පූජක උතුමල්ලා මේ ආදී සියලු දෙනාමත් එවැගේම ඉංගිරිය පොලිසිය ආදී සියලු දෙනාමත් ජාතික තරුණ සේවා සභාවේ මේ ආදරණීය තරුණ පිරිසත් එක්ක රාශී වෙලා දෙවන්ත පාගමනකින් මේ කොට්ටාසයට ගමට රටට ප්‍රදේශයට පණිවිඩයක් ලබා දෙමින් ඒ සමාරම්භක අවස්ථාව සූදානම් කරන මොහොතයි මේ. ඒ අනුව ආරාධිත අමුත්තන් විශාල පිරිසක් පැමිණ සිටිනවා. අපි සූදානම් වෙනවා මේ ආදරණීය තරුණයන් එවැගේම මේ ආදරණීය දුවදරුවන් සහ මේ තරුණ අනාගතයේ පිළිබඳව මේ මොහොතේදී මේ වැඩසටහනෙන් ලෝකයට රටට යම් පණිවිඩයක් ලබා දෙන්නට. ඒ අනුව මේ මොහොතේදී බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මහේෂ් චන්ද්‍රසේන මැතිතුමනි බොහොම ගෞරවයෙන් පැමිණ සිටින ආරාධිත අමුත්තන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනා පිළිගැනීම සඳහා. ගරුතර ස්වාමීන් වහන්සේගේ අවසරයි. ඔබ දන්නවා අද ජාතික තරුණ දිනේ. මේ දිනේ වඩාත්ම අර්ථවත් කරගන්න අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය මත ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපතිතුමාගේ උපදෙස් අනුව අපි ලංකාව පුරා සේනෝ නමින් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අපි ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා. අද දිනේ පැවැත්වෙන්නේ කළුතර දිස්ත්‍රික් වැඩසටහන. මේ මූලික අරමුණ වෙන්නේ ජාතික තරුණ දිනේ අර්ථවත් කරගන්න අපේ යෞවන සමාජ ව්‍යාපාරයට සම්බන්ධ ඒ වගේම පූර්ණ මධ්‍යස්ථාන වලට සම්බන්ධ ඒ වගේම පාසල් දූ දරුවන්ට අපි විශේෂයෙන්ම පණිවිඩයක් දෙනවාද මේ රටේ ප්‍රධාන උවදුරක් බවට පත් වෙලා තින්න මත්ද්‍රව්‍ය විසනය ඒ වගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මේ රටින් තුරන් කර ගැනීම සඳහා ඔබලාගේ තරුණ කාලයේ යම්කිසි ආදර්ශයක් රටට ලබා දෙන්න. ඒ සඳහායි අපි මේ වැඩසටහන තරුණ දිනයට සමගාමීව සංවිධානය කරේ. ඉතින් මේ අරමුණ ඒ විදිහට යනකොට විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ
අද දවසේ මේ පණිවිඩය ලංකාව පුරාම යන නිසා අපේ කළුතර දිස්ත්‍රික්කයේත් මේ සඳහා යම්කිසි දායකත්වයක් ලබා දෙමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා පැමිණි සියලුම ආරාධමුත්තන් ඊටම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් මගේ පිළිගැනීම කතාව අවසන් කරන බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි මහේෂ් චන්ද්‍රසේන මැතිතුමනි ඔබතුමන්ට. මීළඟට එංගිරිය කොට්ටාසේ පුරාවටම සහ රටට නිරන්තර පණිවිඩ ලබා දෙමින් මේ රටේ විෂමද්‍රව්‍ය මුළුණුපුටා දමන්නට මේ ජාතික මෙහෙවරට පමණක් නෙවෙයි තමන්ගේ ඇගේ කොටසක් බවට පත් කර ගනිමින් නිරන්තරයෙන්ම පණිවිඩ ලබා දෙමින් අපේ ජනතාව රකින්න ආගමික නායකයෙක් වශයෙන් මේ ප්‍රදේශයට දැවැන්ත මෙහෙවරක් කරන්නේ ඉංග්‍රීසි ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී එවැගේම ඉංග්‍රීසි විද්‍යාවර්ධන පිරිවෙනේ පරිවේනාධිපති 288 ඉංග්‍රීසි සමත මූල මණ්ඩලයේ ගරු සභාපති හාමුදුරුවෝ ඒ හැමදෙනාම දන්න පූජ්‍ය අවසරයි හාමුදුරනේ නම කියන්නට ලුණුගම්බීරේ විනීත අපේ නායක හාමුදුරුවෝ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඉතින් ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මොහොතේදී අපේ ආදරණීය තරුණ පිරිස එක රාශී වෙමින් විෂමද්‍රව්‍ය මුළුනිපුටා දමන ජාතික මෙහෙට මේ ඇවිල්ලා ඉන්නේ වුන් වෙනුවෙන් ආගමික අනුශාසනාවක් සිදු කරන්නට. හැමදෙනාටම සුබ දවසක් වේවා. අද දවස අපට සුවිශේෂී දවසක්. ජාතික තරුණ දිනය සමරමින් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැඩසටහන අද දවසේ ඉංග්‍රීසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය මූලික කරගෙන සිද්ධ වෙන අවස්ථාවේදී ආගමික නායකයන් විදියට ආශිර්වාද එක්කරන්ට ලැබීම එක්තරා භාග්‍යයක් කොට සලකනවා. විශේෂයෙන්ම රටම එකට විෂමද්‍රව්‍ය මුල්නපුටා දැමීමේ ජාතික ක්‍රියාන්විතය අපේ ජනාධිපතිතුමන් ප්‍රධාන රජය සිද්ධ කරන මොහොතක තාරුණ්‍යයේ උදෙසා ඒ පණිවිඩය සමාජගත කිරීම අරමුණු කරගෙන සිද්ධ කරන පාගමන් පෙරහැරත් වීදි නාට්‍ය ප්‍රදර්ශනයත් ඉතාමත්ම ඕනකමින් අද දවසේදී සිද්ධ කරන්නට යෙදීම අගය කරන්නට කැමැතියි. ඒතර අපේ මේ පුංචි දූ දරුවෝ තාරුණ්‍ය හෙට දවසේදී අනාගතය බාර ගන්නට ඉන්නේ ඔවුන්ගේ ජන ජීවිතය අඩාල කර නොගෙන ඔවුන්ට යහපත් වූ ජන සමාජයක ජීවත් වෙන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දීමේ අභියෝගයකට අපපත් වෙලා තිබෙනවා. අනේ අභියෝගය ඇතුලේ විෂමද්‍රව්‍ය කියලා කියන මේ හඳුනාගත් විෂමද්‍රව්‍ය බොහෝ දෑ අපේ සමාජය ඇතුලේ අද තාරුණ්‍ය වැඩිහිටියන් බිලිබා ගනිමින් තිබෙනවා. මේ විෂමද්‍රව්‍ය වලට ಜಾති ආගම් කුල ભેදයක් ඇත්තේ නැහැ. ඇති නැති ભેදයක් ඇත්තේ නැහැ. පරතරයකින් තොරව මා විශාල හානියක් සිදු කරනු ලබනවා. ඒ ප්‍රජා විදියට තවමත් අපි මේ පිළිබඳව හරියමන් අවබෝධයකින් කටයුතු නොකරන වග තමයි අපට පේන්නේ. ප්‍රජාවගේ දායකත්වය මේ සඳහා අවශ්‍යයි. ඉතින් හේතුව ගත්තට පස්සේ මේවා අලෙවි කරන, මේවා බෙදා හරින, ජාවාරම් කරන උදවිය මේ සමාජය තුළ බොහෝ අවස්ථාවල අපි දැකලා තිබෙනවා. ඒ අය යම් යම් ක්‍රමවේදයන් ඔස්සේ මේ සමාජය ඇතුලේ ප්‍රබුද්ධයට නම්වෙන් ප්‍රබුද්ධය ඇති කර ගනිමින් මේ සමාජය තුළ කටයුතු කරන අවස්ථාවක තමයි අපි ඉන්නේ. ඒ නිසා මේ තාත්තේ තරුණයා තරුණිය අපි ඔබ හැමදෙනාම කල්පනා කරන්න ඕන. මේ ගත වෙච්ච කාලේ මේ කියන වසවිස මද්‍රව්‍ය නිසා කොයිතරම්නම් ජීවිත හානි වුණාද? කොයිතරම්නම් සමාජ හානියක් වුණාද? ඒ නිසා අම්මා තාත්තා නොහඳුනන තත්යකට, දූ දරුවන් නොහඳුනන තත්යකට පත්වෙන සමාජය ඇතුලේ අපි ඒවා තුලින් කොයිතරම් මිල මුදල් හරි හම්බ කරගත්තත් ඒවා Tamanගේ අධ්‍යාත්මය දන්නවා මේවා අනීතික මුදල් කියලා. මේවා කොයිතරම්නම් යට ගහගෙන ඉන්න උත්සාහ කළත් හදවත රිදුම් දෙනවා. Taman මේ සමාජයට වසවිස විකුණලා, වසවිස විකුණලා ලබාගත් මුදල් තමයි Tamanගේ පරපුර, Tamanගේ පවුල ශක්තිමත් කරන්න ගන්න කියලා. නිසා අපි සමාජයට පණිවිඩයක් දෙන්න ඕන. මේවා ක්‍රියාත්මක කරන, මේවා තුලින් ආදායම් ලබන, ඒවට මැදිහත් වන විවිධ ශ්‍රේෂ්ඨ අපි සමාජය තුළ දැන හැඳිනගෙන තිබෙනවා. ඒතකොට ඒවට අපි මැදිහත් වෙලා ඒවා අතුරන් කරන්නට ගම ඇතුලේ, සමාජය ඇතුලේ, පන්තියේ, පාසලේ, පන්සලේ ભેදයකින් තොරව, ಜಾති ආගම් ભેදයකින් තොරව අපි හැමෝම එකවන්න උත්සාහයෙන් මැදිහත් වෙනවා නම් අපේ ජාතික අරමුණක් විදියට මේ විෂමද්‍රව්‍ය මුලින්පුටා දවන්නට පුළුවන්කම තිබෙනවා. ඇත්තටම අපි දන්නවා මේ වකවානුව තුළදී අධිකරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වෙනවා විෂමද්‍රව්‍ය තුරන් කිරීමේ රටම එකට ජාතික වැඩසටහන. මේ ජාතික වැඩසටහනේ නියම ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මක වන්නේ සති 3ක් පුරා කළුතර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් තමයි ක්‍රියාත්මක වන්නේ.
ඒ අවසාන දිනේ වෙන්නේ හෙට දිනේදී. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඉංග්‍රීසි ප්‍රාදේශීය ලේකම් තුමිය වෙනුවෙන් විශේෂයෙන්ම අද මේ ජාතික තරුණ දිනයේ සැමරීම උදෙසා මේ වැඩසටහන ඉංග්‍රීසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය කේන්ද්‍ර කරගෙන ඉංග්‍රීසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසී සත්කාරකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව. ඇත්තටම අපි මුලින් කතාවලදී දැන ගියාගත්තා කොතරම් දුරට මත්ද්‍රව්‍ය කියන එක අද අපේ රටට හානියක් කළාද කියලා. මීට දශක දෙකකට පෙර අපේ රටේ පැවතුණා කුරිරු යුද්ධයක්. ඔබ හිතන්න ඒ යුද්ධයේ ලැබුණු බලපෑමට වඩා බලපෑමක් අද අපිට මේ විස මත්ද්‍රව්‍ය තුලින් ලැබෙනවා. ඉතින් මම හිතන්නේ අපෙන් පස්සේ පරපුර ශීඝ්‍රයෙන් මේ සඳහා අත්ය බැඳගෙන තිජෙනවා. අපි වැඩිහිටියන් විදිහට අපි කටයුතු කළ යුත්තේ හැකිතා දුරට එය නියාමනය කිරීම සඳහා තමයි. සවන් දෙන්න ඇත්ත කතාවක් කියන්නේ දුම්බොන එකේ හොඳ නරකම තේරුම් ගන්නයි කියන්නේ බොනකොට මුළු පලාතමත් ගඳ ගහනවන් අනේ ඉතින් බිපු එකා ගාම ගාර ගඳයිලු දැන් අනේ ඉතින් ළමයෙක් ගෑණියෙක් ළඟට යන්න ඇතේ කැමතිම නෑ එහෙම එකේ අනේ යකෝ මොකටද ඔය දුම්බොන්නේ තොල් කළු වී හමරලි වැටි වයසට වඩනා කිවෙතේ මිනිහෙක්ගේ පන තියනා කෑල්ලත් මෙන් අඩපන වේ බොන්නමුන් මෝඩයි කියලා අනිත් නුනුත් හිනා වෙතේ හදනේ උන් කවුරුවත්ම බොන්නේ නැතෙයි මේක අනේ අපිට කරපු දෙම අනේ පොඩි දරුවන්ටත් කරන්න කොම්පැනි දැන් මාන බලයි ප්‍රවේශමෙන් දිවි ගෙවන්න ඔබ දන්නවා අපේ රට විස මත්ද්‍රව්‍ය වලින් වෙලාගත්ත ඒ ජාලය ඇතුලේ ප්‍රධාන පෙළේ එක් පුරුකක් හිදියා. ඒ තමයි දේශපාලඥයා. අද මේ රටේ බහුතරයක් ජනතාව බලය ලබා දීලා තියෙනවා. ඒ දේශපාලනය කියන පුරුක කඩලා පැත්තකින් තියන්න, කඩලා ඉවත් කරන්න. එතනින් තමයි අපි පටන් ගන්න ඕනි මේ විස මත්ද්‍රව්‍ය අපේ රටෙන් තුරන් කිරීම. එහෙනම් අපිට කියන්න සතුටුයි අද වෙනකොට මේ ආණ්ඩුවේ කිසිම മന്ത്രിවරයෙක් අපේ ප්‍රාදේශීය සභාවේ മന്ത്രിවරු ඉන්නවා. එතෙන් පටන් අරගෙන ජනාධිපති දක්වා කිසිදු മന്ത്രിවරයෙක් මේ විස මත්ද්‍රව්‍ය ගෙන්වීමට, භාවිත කිරීමට හෝ විකිණීමට අනුබල දෙන අය මේ ආණ්ඩුව ඇතුලේ නැහැ. ඒ විතරක් නෙමෙයි. එයා හිටපු ආණ්ඩුවල ඉඳපු අයගෙන් මේක මුදාගෙන ඒ පාතාලය සමග තියෙන ජාලය පුරුක් මේ වෙනකොට කඩමින් යනවා. ඊයේ වෙනකොටත් අපේ රටේ ඉතාමත් ප්‍රබල නායකයෝ රැසක් විදේශ රටවල් වල ජාවාරමේ යෙදෙන ලංකාවට ගෙන්න ගන්න අපිට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි. අපි දන්නවා මේ වෙනකොට අර නීතියේ යම් කිසි හිල් තියෙනවා නම් රිංගල යන්න ඒ හිල් වහලා නීති සම්පාදනය කරලා ඒකට අවශ්‍ය කරන අනපනත් ක්‍රියාත්මක කරන්න අපි මේ වෙනකොට වැඩ කටයුතු සකස් කරමින් පවතිනවා. ඉතින් ආණ්ඩුවක් විදිහට රජයක් විදිහට අපි මේ විස මත්ද්‍රව්‍ය අපේ රටින් මුලින් උපුටා දමන්න. මුලින් උපුටා දමනවා කියන්නේ ඒක ගහකනම් ගහ සම්පූර්ණයෙන්ම ගලවලා අනිත් පැත්තට විසිකලා දානවා. එහෙනම් අපි අපේ රටින් මේ විස මත්ද්‍රව්‍ය මේ විදිහට උගුල්ලලා විසිකලා දාන්න ඕනි. ඒ දැවැන්ත කර්තව්‍යයට දේශපාලන අධිකාරිය මැදිහත් වෙලා ඉන්නවා, රාජ්‍ය නිලධාරීන් මැදිහත් වෙලා ඉන්නවා. මේ රටේ මහා සංඝරත්නය ප්‍රධාන සියලුම ආගමික නායකයන් ඒ වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම කියන්න ඕනි අපේ රටේ පුරවැසියෝ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපිට මේක කරන්න පුළුවන් කාර්යයක්. වැඩි කාලයක් නොයවා කරන්න පුළුවන් කාර්යයක්. ඇබ්බැහි වූවන් ඉන්නවා නම් වහාම බාර වෙන්න. තව දුරටත් විකුණන අය ඉන්නවා නම් මේ ජාවාරමේ නිරත වෙන අය ඉන්නවා නම් දේශපාලඥයන්ගේ රැකවරණය යම් ආකාරයකින් තාමත් ලබා ගන්න උත්සාහ කරන අය ඉන්නවා නම් ඔබ සියලු දෙනාටම කියන්නේ
ඔතනින් මිදෙන්න ඔබට රැකියාවල් ලබා දීමට අපි සූදානම්. ඔබට අවශ්‍ය කරන ව්‍යාපාර වෙනත් ආකාරයේ ව්‍යාපාර මේ රටට සුදුසු ආකාරයේ ව්‍යාපාර කරන්න ඔබ ලෑස්ති නම් ඒකට සහයෝගය දෙන්න අපි එකඟ වෙනවා. ඉතින් මේකෙන් මිදිලා මේක විනාශකාරී විවසනය අපේ රටෙන් මුලින් උපදවා දමන්න සියලු දෙනාම එකතු වෙමු කියන ආරාධනය ඔබ සියලු දෙනාට කරනවා. ආදරණීය දුවේ පුතේ, ගෙදර ඉන්නවා නම් අම්මා තාත්තා, අයියා අක්කා, සහෝදර සහෝදරියෝ ඔබ ඔවුන්ට නිරන්තරයෙන් කියන්න මේකෙන් මිදෙන්න මේක එපා කියලා. say no. මොකද අපි දන්නවා මහජන දිනේට අපේ හාමුදුරනේ සමහර වෙන අම්මලා ඇවිල්ලා අඬු කඳුලෙන් කියනවා මගේ ගෙදර මගේ පුතා විකුණනවා. මගේ ලේලි මද්ද්‍රව්‍ය පැකට් කරනවා. මගේ 6ක් 4ක් නොතේරෙන මුණුබුරාවත් ඒකට එකතු කරගෙන තමයි මේ පැකට් එක හදලා විකුණන්නේ. ඉතින් මේ ගෙවල් ඇතුළටත් ඇවිල්ලා ඉවරයි මේ විවසනය. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා මේක පරාද කරමු. අපේ රටේ තරුණයන්ගේ ශක්තිය, ජවය අපි මෙතනින් ඉතාමත් හොඳින්ම පෙන්වන්න පුළුවන් රටක් බවට පත් කරගමු. සියලු දෙනාටම ජය වේවා. මම හිතනවා රටට අවශ්‍ය මොහොතක අවශ්‍ය පණිවිඩයක් ලබා දුන්නේ. බෙහෙවින්ම ස්තුතියි කරු මන්ත්‍රීතුමියනි ඔබතුමියට. මේ මොහොතේදී සෝදානම් වෙන්නේ අතිගරු ජනාධිපතිතුමන් විසින් එවා ඇති පණිවිඩය තරුණ දින පණිවිඩය ඉදිරිපත් කරන්නටයි. ඒ අනුව මේ මොහොතේදී මම ආරාධනා කරනවා අතිගරු ජනාධිපතිතුමන් විසින් එවන ලදී තරුණ දින පණිවිඩය ඉදිරිපත් කරන්නට ජාතික මණ්ඩල නියෝජිත හසිනි තිසාරා තරුණ නායිකාවට මේ මොහොතේදී ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සුබපැතුම් පණිවිඩයයි මේ. මෙරට ජනගහනයෙන් 38%ක් තරුණ ප්‍රජාව විසින් නියෝජනය කරනු ලැබේ. රටක සංවර්ධනයට සහ ප්‍රගමණයට උරදෙන ශ්‍රම බලකායට වඩාත් ශක්‍රීය දායකත්වයක් සැපයන්නේද තරුණ ප්‍රජාව මගිනි. අතීතයේ සිටම අපගේ තරුණ පරපුර තමන්ගේ සහ පොදු ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් පෙරමුණ ගැන සටන් කළ පිරිසකි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී මෙරට ප්‍රගතිශීලී තරුණ පරපුර අප කෙරෙහි විශ්වාසය තැබියුවේද එම අරමුණ යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහාය. තරුණ පරපුරේ එම අපේක්ෂා මුදුන්පත් කරමින් ඔවුන් වෙනුවෙන් පොරොන්දු වූ ආකාරයටම නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට අපට හැකිවිය. වංචා දූෂණයෙන් තොර සුපිලිපන් ආචාර ධාර්මික රටක් ගොඩනැගීමෙහිලා සුසුමාදර්ශය අපි නිර්මාණය කර ඇත්තෙමු. හුදු මැතිවරණ පොරොන්දුවක් බවට පත් නොකර තෘප්තිමත් තාරුණ්‍යයක් නිවහල් චින්තනයක් වෙනුවෙන් වූ අපගේ තරුණ ප්‍රචාප්තිය යථාර්ථයක් බවට පත් කර එහි අඩංගු කරුණු ගණනාවක් ගත වූ කෙටි කාලය තුල ක්‍රියාවට නැංවීමට අපි සමත් වීමු. ඒ අනුව තරුණ ප්‍රජාව සම්බන්ධ කරගනිමින් ජාතික තරුණ ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටිමු. ඒ මත පදනම්ව ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමද කඩිනමින් සිදු කිරීමට නියමිතය. ඉතිහාසයේ ප්‍රථම වරට රජයක් විසින් සිදු කරනු ලබන ප්‍රථම තරුණ සංවර්ධන පර්යේෂණ සමුළුවේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇත. පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම තරුණ නියෝජනයේද මෙවර අප විසින් සනිටුහන් කරනු ලැබ ඇත්තේ තරුණ පරපුරේ විභවතාව හා දක්ෂතාව මෙන්ම අව්‍යාජ වුවමනාව කෙරෙහි අප විශ්වාසය තබා ඇති බැවිනි. ආර්ථිකයෙහි තරුණ දායකත්වය ඉහළ නංවාලීමට තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අප විසින් ආරම්භ කරනු ලැබ ඇත. විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකයක් බිහි කිරීමේ රජයේ ප්‍රතිපත්තියේ වැඩිම ප්‍රතිලාභීන් වනුයේ තරුණ පරපුරය. විෂමද්‍රව්‍ය ව්‍යසනයෙන් මෙරට තාරුණ්‍ය මුදා ගැනු පිණිස ආරම්භ කර රටම එකට ජාතික වැඩසටහන රටේ අනාගතය හොබවන තරුණ පරපුරේ සෞඛ්‍යවත්භාවය සහ යහපැවැත්ම වෙනුවෙන් අප රජය ආරම්භ සුවිශේෂී වැඩසටහනකි. තරුණයන් යනු විසඳිය යුතු ගැටලුවක් ලෙස නොව රටේ සංවර්ධනයේ ශක්‍රීය පාර්ශවකරුවන් ලෙස සැලකීම අප රජයේ දැක්මයි. ඒ වෙනුවෙන් අනාගත ලෝකයට ගැලපෙන පරිදි ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සෑම අංශයකින්ම සවිබල ගැන්වීම අපගේ ප්‍රතිපත්තියයි. සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ඓතිහාසික වගකීම ඉටු කිරීම උදෙසා තරුණ ඔබගේ සක්‍රීය දායකත්වය අගයමින් ඉදිරිගාමී දැක්මකින් අනාගතයේ දෙස බලන්නටත්
අනෙකා පිළිබඳ වගවන සහ කම්පනීය තරුණයෙකු හෝ තරුණියක තමා තුළ නිර්මාණය කර ගැනීමටත් ආරාධනා කරමින් ජාතික තරුණ දින සැමරුමට මාගේ සුභාශිංසන පිරිනමමි. ස්තුතියි. හොඳයි අතිගරු ජනාධිපතිතුමාගේ පණිවිඩයයි ඒ ලබා දුන්නේ. ඒ අනුව අද දවස 2026 මැයි 23 වෙනිදා ජාතික තරුණ දිනයයි. ඒ දිනේ වෙනුවෙන් ලංකාවේ සෑම පුරවරයක සෑම ප්‍රදේශයකම තරුණ ප්‍රජාව මහපාරට බැහැලා ලංකාවෙන් විසමද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහනට සමගාමී වැඩසටහන් පවත්වනවා. ඉංග්‍රීසි කොට්ටාසෙත් මේ කාර්යය සිද්ධ කළා. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පුරාවට තිබෙන කොට්ටාස 14ක තරුණ තරුණියන් ඒක රාශී වෙලා මේ පණිවිඩය මේ හඬ නැගීම සිද්ධ කළා. ඉතින් අද දවසේදී සිද්ධ කරන ලද මේ කාර්යය මේ ආයුරින් අපි අවසන් කරනවා. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් පූජනීය මහා සංඝරත්නයේ පොලිස් ස්ථානාධිපතිතුමන්ලා දේශපාලන අධිකාරිය තරුණ නායකයින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන යෝන් සේනාංක තරුණයන් කුඩා දරුවන් විදුහල්පතිවරු විශාල පිරිසක් මේ සදා සම්බන්ධ වුණා සහභාගී වුණා සහයෝගය දැක්වුවා මේ හැමෝටම ස්තුතිවන්ත වෙමින් අපි අපේ රටට ආදරේ අපි අපේ රටට ගරු කරනවා අපි අපේ පවුලට ආදරේ අපිට අපි ලස්සන පවුලක් අපිට ඉන්නට ඕනේ ඉතින් මේ ගමෙන් රටෙන් පමණක් නෙවෙයි මහත් ලෝකයෙන්ම පුළුවන් නම් විසමද්‍රව්‍ය ඉවත් කරන්නට එයයි හපංකම කෙසේ වෙතත් අපි අපේ රට බේරගමු අපේ ගම බේරගමු ප්‍රදේශේ බේරගමු අනාගතයේ අපේ ආදරණීය තරුණන්ට ලබා දෙමු කියන කාරුණික ඉල්ලීම කියමින් තබමින් අවසන් කරන අද දවසේදී අපේ ජාතික මහා සභාව සහ රැළිය පාගමන මේ අයුරින් හැම දිනාටම බොහොම ස්තුතියි.